Hello friends, welcome back to another gameplay video. So ඉතින් අද play කරන්න යන්නේ Ropiro White Town mod APK කියන game එක. ඉතින් mod APK මෙතන game එකට අදාළ දෙයක් නෙවෙයි. ඒක නිකන් mod එකක් විතරයි මම දාලා තියෙන mod pack එකක්. ඒ කියන්නේ මචං ඇති තරම් සල්ලි තියෙන ඒක. ඇති තරම් සල්ලි දිනවා. ඒ විදිහට mod එකක් දාලා තමයි තියෙන්නේ මම මේකට. ඉතින් මේකේ ඇත්තම නම මේ මොකද්ද GTA ලු sorry. මේ මොකද්ද Ropiro White Town කියලා විතරයි. මම මේකේ මචං සුපිරි මොඩ් APK එකක්. ඒව නැත්තම් අන්ලිමිටඩ් මනි මචං. ඔයාලට පේනවා ඇති අන්ලිමිටඩ් මනි දිනවා. ගැම්මට කොල්ලා ළඟ. ඔන්න බලන්න. ඔයාලට පේනවා ඇති අන්ලිමිටඩ් මනි, අන්ලිමිටඩ් ඩයමන්ඩ්. ඉතින් මට ඕන දෙයක් ගත්ත හැකි. අන්න ඒකට තමයි මොඩ් APK කියන්නේ. හරි ඔයාලට තේරුම් නැත්තම් මට ගන්න දෙයක් නෑ. හරිද? හරි. අන්න තේරුම් ගන්න පස්සේ ඕක. හරි මචං. අද අපි සුපිරි වැඩක් තමයි කරන්නේ. Ropiro White Town game එකේ ආතල් සෙට් එකක් ගමු අපි ගැමි ආතල් සෙට් එක. ඉතින් මේක ගැමි ආතල් වෙන්න ඕන. බලමු මොනවද තියෙන්නේ කියලා මේක හොඳයි. අපි හොඳ වාහනයකුත් ගමු. මං ආසම එක තමයි මීන්නේ මේක. ඒත් ඒක තාම ඇවිල්ලා නේ මේ මං හිතන්නේ අප්ඩේට් එකකින් එන්නේ. මේක ගමුකෝ ඕඩර් කරපහුව. කෝ ආවද? පොර හාවේ තියෙන්නේ. ආච්චිගේ රෙද්දද මේ පොඩ්ඩ සද්ද වැඩි කරමු මගේ සද්ද ඉන්නේ නේ බා. ඒක තමයි සාද්‍ය අඩුම කරලා තියලා. මං ඉතින් එල්ල ගොනානේ බෑ. එහෙම කියන්න බෑ ඉතින් සමහර වෙලාවට විතරයි. මේක රටාවකට හම්බෙන්න වැඩන්නේ. ඉතින් ඔයාලා තාම mod APK download කරන්න මේ ආසයි නා. කියන්නේ දන්නේ නැත්නම් හැබැයි download කරන්න ආසයි නා. ඔයාලට කෙලින්ම කරන්න තියෙන්නේ මගේ YouTube channel එකට ගිහින් මට post දාලා දින ඕන තරම්ම ඕන්න ඒකට දාන්න පුළුවන්. නැත්නම් මේ වීඩියෝ එකට දාන්න comment එකක්. මං mod APK download කරන්න දන්න. ඒකින්ද මට mod APK දෙනවද කියලා එම දැම්මොත් ගේන්න නැතයි නිකන් දාලා වැඩ නැහැ නේ කික් බලන්නේ අන්න ඒකයි අය පොඩ පොලිසියත් එක මේ සද්දය හෙන්නේ නේ පොඩ සද්දය අඩුයි අම්මට සීන සද්දයකෝ මොකක් සීන් එක කියලා අම්මට උඩු යකෝ මේක විදිනවනි බා උඩි අම්මට සිරි මේක නම් විදිනවේ අපි බලමු තවුණක් තියෙන්නේ කියලා මේක තියෙනවනේ අයි පොලිසියත් එක්ක ආතල් ටිකක් ගවුද ඉතින් අලුත් මොඩ් වලින් sorry අප්ඩේට් වලින් ගොඩක් දේවල් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඔයාලට ඒ ගැනත් කියන්න. හරි මචං. අපි ඔක්කොම ඉස්සෙල්ලා බයික් එක ගමුකෝ. ඒ බයික් එපා මචං. අපි වෙන දෙයක් ගමු. මොනවද තියෙන්නේ? බලමු මොනවද තියෙන්නේ කියලා. හෙල්ත් එකක් ගමුනේ. පස්සේ ගමු මචං. පස්ස ගහලා. වෙනම දී හිතන්න එපා. හරි මොනවද තියෙන්නේ මම මේ වගේ. ලේසර් කින්නේ කියවනේ. අම්මට කොල්ලා. ඔයාලු කොල්ලගේ හැටි අම්මට සිරි කොල්ලා ඉන්නේ ඔය 18 කොල්ලා වගේ. ගත හොඳයි හැබැයි. මේක ගමුනේ. හරි දැන් කොල්ල ළඟ මාස් එකක් නැද්ද? මාක්ස් එකක්. මේක හොඳයි. ඇති ඔය ටික ඇති. දැන් කොල්ලට පියාඹන්න අප්පුළු. නංගි මොනවද මේ? අඩෝ ඒ කවුද ඒ ගහන්නේ? පොලිස් මිනි මට කියලා ඔය ඇටකටු ටික කුඩු කරගන්න තමයි යන්නේ. දන්නවනේ රොපීරෝ කාර්යයේ හැටි. මම දුවගෙන ගිහින් පයින්නේ කැම්මට. ඔයාලා බයිසිකලෙන් පැනලා තියනවා නම් මේකත් කරලා බලන්න. සූපිරියක් තමයි. උටා. වැටුන්නේ මචං. පියාඹනෝ තාම. ෂඩක් පනාමන්ඩ පෙට්‍රෝම් පඩපපඩම් පාමන්ටම් පම්පා. අඩෝ මොකද්ද බං උනේ? මේකට සෙට් වෙන්නේ නැහැ මේකට සෙට් වෙන්නේ නැහැ. අපි ඔය තිබ්බ විදිහටම තියාගමු. කාර් එකක් ගමු මචං කාර් එකක් ගමු මචං. මේක සෙට් වෙන්නේ මං කිව්වේ ඒක. මේක හොඳයි මේක සෙට්. ඕකේ අපි දැන් උඩම උස්සම තැනකට යන්නේ. ඒ තමා අනේ කෝබන් මේ තියෙන මැෂින් එක. ඉතින් මචං සුපිරි ආතල් එකක් තමයි අද ගන්න යන්නේ. මට වැඩේ කියන්නේ කුණු හරප කියන්නේ හිටින්නේ දැන් නම් ඈ. රෙද්ද පාත බෑ වුණා කියහන්කෝ. මගේ බලේ නැද්ද දැන්? ඔය තියෙන බලේ නේ මොකක්ද ඒකට කියන්නේ ඩන් වලනේ. අන්න අතන්ට යන්න ඕනේ මම කාර් එක අතන්ට වැටුනේ කියහන්කෝ ඩිලිවරි ආයි එනනම් වැඩක්ම නෑ අප්පා හුට්ටා. මාගේ ඩිලිවරි එකේ වැදුනා කියහන්කෝ. සක බොන් වෙන්න නැගහම් බල්ලෝකට.
දැන් වරෙන් ගේනි තූ මොකෙද්ද බෝ අයියකෝ පයින් ගහගන්න අර යකෝ පයින් ගහගන්න අලා මුට පියාඹන්න පුළුවන් පොඩ උඩ පයින් විතරයි බැපුණා ඒක වෙනම ප්‍රශ්නයක් වාන මනවස් මල්ලි කනවාද උට වැදුන්නේ හැබැයි ඔය පව්කට යන්නේ අම්මට සිරි බහින්න නෙවෙයි යකෝ කිව්වේ නැගපවකට මගේ ඇතින් බහින එකේ වුණා ගියාකෝ ගොඩක් කාලෙකින් මේ ගැව්වෙන්නේ නැති හින්දා පොඩ්ඩක් ගහ ගන්න බැරි ඒකින්ද පොඩ්ඩක් සුරු නෑම මේක ඌ කුඩු පාට්ටා ඌ කුඩුම කුඩු පාට්ටා මොකද බං ඒ කෝල් ගන්නේ කට් කරාම මොකෙක් හරි කෝල් ගන්නවනේ වැඩක ඉද්දි ගහන්න හිතනවා මට කේල් ගෙඩිය මූණ පුරා යනවා අපි පොලිසිය ලොකු ආතල්ලයක් තමයි දෙන්නේ යන්නේ ඌ සකමෝ මෙනිනෝ උන වැදුන්නේ නෑ උඹට හෙලිකොප්ටරෙම දෙන්නද උම්ම කාපා අපි ආමි කැම්ප් එකකටත් යමු ඔය තියෙන ආමි කැම්ප් එක මේක නම් සුපිරි ගේම් එක GTA කොපියක් මේක සුපිරි හැබැයි ගේම් එක සුපිරි උට හයියෙන් යන්න බෑනේ උඹට මේක නගින් බලන්න ඒකට නැග්ග කොල්ල ඕව මේක නගින්න වෙයි මට ආයෙ ඉස්සරට නගින්න බෑනේ අපි යමු මචං ගැම්මට යා මොකද මං මේ පෝන්ගේ හරි මචං වීඩියෝ පොඩ්ඩක් මෙයක් වුණා හරි ඔක ප්‍රශ්නයක් කරගන්න එපා ඕකී මචං අපි යමු පොඩ්ඩක් මේක පැත්තට මොකද්ද ෂොප් එක පැත්තට ෂොප පැත්තට යමු මචං බොක්කලා යම ගිහිල්ලා ඉන්නේ ඒකත් වෙනම ප්‍රශ්නයක් කියහන්කෝ මේක ගමුද මචං මට රොබෝ කෙනෙක් ගන්න ඕනේ මචං මා ආසයි රොබෝ වලට මූ හොඳයිනේ මූ රොබෝ කෙනෙක් නෙවෙයි හැබැයි මූ ගමු මචං අල බෝලේ ආලේ රොබෝ කෙනෙක් සමග රොබෝ කෙනෙක් කොහමද ඒක අඩෝ රොබෝ මචං මං ගත්ත රොබෝ අඩෝ හෙලිකොප්ටර් අපිට එන්න ගහනවා බා විලේසකින් ගහවද මම උඹට කවර් වෙනවා මචං මම උඹට කවර් වුණා උඩ පැන්නා අල බෝලේ බෙන්ටෙන්නිය අල බෝලේ අඩෝ වැදුන්නේ නෑ උට වැදුණා අඩෝ දෙකක්වත් ගහන්න ඕනේද උට සේ අල්ල බෝලේ ඒක තුමා තව එකයි ගහන්න ඕනේ පොරට ඒත් එකක්වත් ගහන්න ඕනේ මෙන්න මේකෙන් දුන්නා හරි උඩ පැන්නා මොකෙද්ද බන් මට ගහන්න හිතනවා ටෝන් ගාලා හරි මචං සෙට් එකකින් ඉවරයි මගේ හැබැයි බෙල්ට් එක වහලා හෙන්නටම අල්ල බෝලේ වියන් දුවපන්නේ කොහෙටද යන්න තියෙනවද උඩුකුඩුස් උඩා අන්න ඒකයි හරි මචං උඹ පස්සේ කතා කරගන්න බැරියේ අපි යමු මචං ආපු පැත්තට නේ කොහෙටද යන්න ඕනේ මචං අපි යමු කෙලින්ම මේක බෝලේ මොනවාද බං ඉතින් අල්ල බෝලේ වැදුනා අපි ඔක පස්සේ කතා කරමුද අම්මට සී කැම්ප් එක ඇතුළටම ගියා නියමයි දැන් උඹ යට කරා යන්නේ යකෝ හෙලිකොප්ටර් උස්සලා පොලේ ගහන්න පුළුවන් මට මං හිතන්නේ මේකෙන් මේ මිනිහෙක් කියලා හිටි පුළුවන් බලන්න ඒකෙත් හැටි බලන්නකෝ අම්මට සී ලැග් යනවා මචං බග් යනවා එන්නටම අම්බෝ බෑ බං මෙතන ඉන්න වැඩි වෙලාව රොබෝ කෙනෙක් බවට පත් වෙන්න වෙයි වගේ ගාගෙන යන්න තියෙන්නේ අර උඩින් ගියා උට අරු ගහනවා අල්ල බෝලේ බොල්ල ආලේ වැදුනා උට මගේ හෙල්ත් එකක් බහැලා බෑ හෙල්ත් ගන්න ගියාම තමයි එපා වෙන්නේ අර රෙඩ් එකක් තව හෙල්ත් එකයි තියෙන්නේ ඉවරයි හෙල්ත් ගනින් මචං හෙල්ත් ටික නැත්තම් ඉතින් හෙල්ත් එක ගිහිල්ලා වෙන කොහේ හරි වදිනවා අන්න ඒකයි ප්‍රශ්නේ හෙල්ත් 5කට වඩා ගන්න බෑ කියහන්කෝ ඕන්නකයි ප්‍රශ්නේ සුව සමාජයේ දැවෙන ප්‍රශ්න බා ඌව සමාජයේ ඒකාන්තික ප්‍රශ්න මිනිස්සු දන්නේ නැති වුණාට සමාජයේ ඒකාන්තික ප්‍රශ්න ඕවා ඌව සමාජයේ මචං ඒකාන්තික ප්‍රශ්න අන්න ඒකයි අපි මේ යුද ටැංකිය මල්ලි කෙනෙක් ගේමු කවුද අපේ යුද ටැංකිය මල්ලි කෙනෙක් ඉන්නේ යුද ටැංකියකට ගහන්න පුළුවන් මල්ලි කවුද මේ ඉන්නේ ඔය ඉන්නේ මල්ලි අපේ සුපර් මල්ලියා අපේ සුපර් මල්ලි
කවුද අපේ ගුණපාලය තම මේකට දක්ෂ ඉන්න ගුණපාලය අම්මරසි කෑම්ප එකතු වුණා මෙතන ගහගන්න බෑ යුද්ධ රැංකිය වර එළියට යන්න මෙතන බෑ කෑම්ප එකක් ගහනවා ඒ ඇස්සේ පොලිසියත් ගහනවා තෝත් ගහනවා ඒ ඇස්සේ හෙළුවෙන් යන කොප්ටර් එකකුත් ගහනවා පේන්නේ නැද්ද යමයි යකෝ මොකද ගන්නේ තෝ මෙතන උඩ පැන අර හෙළුවෙන් යන කොප්ටරේට ගහන්න ඕනේ හෙළුවෙන් යනවා ඔක හෙළුවෙන් යන්නේ අමු හෙළුවේ යකෝ එකක්වත් දුන්නේ නෙන්ට අඩු RPG එකක්වත් දුන්නේ නෑ කියන්කොට වැදුනා හරියයි අම්බෝ ඕක වැදුනොත් නම් ඉවරයි මේ අමුන් ගහණේවා යුද්ධ රැංකියක් සමනේ ජුචු රුත් ගහනවා බා අම්මට සිහාරිනේ පුකේ අමාරු අඩු ෂේ ලස්සනට ගහන් ගිය වැඩි ඕකේ මචං නැවත අපි ඉපදුණා ගැමි රොබෝ කෙනෙක් විදියට අඩ රොබෝලව නිදහස් කරනවද බා පුදුම ගුඩු